යෝගයිස් ඉතින් අද කියන්නේ Redmi A5 ස්මාර්ට්ෆෝන් එක ගැන කතා කරන්න. ඉතින් රුපියල් 40000ට අඩුවෙන් ගොඩක් ලොකු බැටරියක් තියෙන, ඒ වගේම ගොඩක් ලොකු ඩිස්ප්ලේ එකක් තියෙන සහ ගොඩක් ලස්සන ඩිසයින් එකක් තියෙන ස්මාර්ට්ෆෝන් එකක් කියවුවා. මම හිතනවා ඔයාලට යන්න තියෙන හොඳම ඔප්ෂන් එක තමයි Redmi A05 කියන්නේ. ඉතින් මේකේ ප්‍රයිස් එකත් එක බාදී අතරම මේ ස්මාර්ට්ෆෝන් එකේ ගොඩක් හොඳ performance බලා ගන්න පුළුවන්. ඉතින් එන්නේ ඒ හින්දා මම හිතනවා ඔයාලට මෙන්න මේ ප්‍රයිස් රේන්ජ් එක යන්න පුළුවන් හොඳ ස්මාර්ට්ෆෝන් එකක් තමයි මෙන්න මේ Redmi A5 කියන්නේ. ඉතින් අද වීඩියෝ එකේ මේ ස්මාර්ට්ෆෝන් එක අන්බොක්ස් කරනවා, ඒ වගේම full review එකත් ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් වීඩියෝ ගිහලා මේක ගැන කතා කරමු. වීඩියෝට යනකම් මතක් කරනවා අපේ YouTube channel අලුත් කරනවා දැන් අපේ YouTube channel subscribe කරලා අපිත් එක්ක එකතු වෙන්න කියලා. හැබැයි වීඩියෝ එක like එකක් දාන්න YouTube channel එක subscribe කරන්න යාළුවට බලන්න share කරන්න කියලා මතක් කරනවා. එහෙනම් අපි යමු වීඩියෝ ඉතින් මුලින්ම අපි ස්මාර්ට්ෆෝන් එක අන්බොක්ස් කරලා ඉමු. ඉතින් ඔයාලා මේ box එකේ තියෙන දේවල් මම පෙන්නන්නම්. ඉතින් ඔයාලා මොනවා හරි වැදගත් දේවල් තියෙනවා නම් ඔයාලට පුළුවන් වීඩියෝ එක ප්ලේස් කරලා අදාළ තැනින් එන්නේ දේ බලා ගන්න. අද කොහොමද box එක open කරමු ගමන් අපිට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට අපේ ස්මාර්ට්ෆෝන් එක තියෙනවා. ඉතින් මේ විදිහට පොලිතින් එකෙන් එළියට ගත්තට පස්සේ ඔයාලට බලන්න පුළුවන් ලස්සනට blue color එකේ අපේ ස්මාර්ට්ෆෝන් එක මේ විදිහට බලා ගන්න තියෙනවා. හරි ඉතින් ඊට පස්සේ බලන්න පුළුවන් මේ විදිහට cardboard cover එකක් ඇතුලේ මේකට ඇවිල්ලා තියෙන USB cable එක තියෙනවා. ඉතින් මේක type C to USB cable එක. ඉතින් දැන් එන ගොඩක් ස්මාර්ට්ෆෝන් වල type C තමයි බලා ගන්න පුළුවන් ඉන්නේ. හරි ඉතින් කොහොම හරි ඊට පස්සේ බලා ගන්න පුළුවන් මේකට ඇවිල්ලා තියෙන 15 watt fast charger එක. ඉතින් ඊට පස්සේ බලන්න පුළුවන් මේකට ඇවිල්ලා තියෙන SIM removal tool එක. හරිද ඊට පස්සේ අවසාන වශයෙන් අපිට box එකේ ඇවිල්ලා තියෙනවා මෙන්න මේ විදිහට මේකට ඇවිල්ලා තියෙන back cover එක. ඉතින් මේක silicon back cover එක. ඉතින් ඊට පස්සේ අලුලා ගන්න පුළුවන් මේකට ඇවිල්ලා තියෙන paper works. ඉතින් ওই වගේ දේවල් ටිකක් තමයි අපිට මෙන්න මේ box එකේ බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මුලින්ම මේ ස්මාර්ට්ෆෝන් එකේ build and design ගැන කතා කරලා ඉමු. ඉතින් ෆෝන් එක අතර ගත්ත ගමන් අපිට මේකේ සාමාන්‍ය අතර දැනෙන weight එක බලා ගන්න පුළුවන්. එකෙන් gram 193ක් වගේ ප්‍රමාණයක් අපිට මේ ෆෝන් එකේ weight එක තියෙන හින්දා අර අතර ගත්තාම ගොඩක්ම feel වෙන ස්මාර්ට්ෆෝන් එක කියලා කියන්න පුළුවන්. ඉතින් මේකේ thickness එක ගත්තොත් මිලිමීටර් 8.2යි 6ක් වගේ ප්‍රමාණයක් බලා ගන්න පුළුවන්. ඒ කියන්නේ ගොඩක්ම හීනිත් නෑ, ගොඩක්ම මහතක් නෑ, normal අපිට සාමාන්‍ය thickness එකක් අපිට මේකේ බලා ගන්න පුළුවන්. ඉතින් ඔය වගේ දේවල් තමයි මේකේ අර අතර ගත්තාම feel වෙන දේ ගැන කතා කරොත් කියන්න තියෙන්නේ. ඉතින් මේකේ design එක ගැන කතා කරොත් ඇත්තටම ඔයාලට back එක දැක්කම තේරෙනවා. ඉතින් පට්ටම ලස්සන design එකක් තියෙනවා. ඒ කියන්නේ මම මේ ගත්තේ ocean blue කියන color එක. ඉතින් ඔයාලට පේනවා ඇති back එකේ මෙයාලා කියන්නේ මුහුද වගේ, කියන්නේ මුහුද වෙරළයි මුහුදයි set වෙනවා වගේ design එකක් දාලා තියෙන පිටිපස්සේ. ඉතින් ඒකත් එක්ක පට්ටම ලස්සන design එකක් මේ smartphone එකේ තියෙනවා. ඉතින් මම හිතන්නේ මේ price range එකේ තියෙන හොඳම සහ ලස්සනම design එක තියෙන මෙන්න මේ Redmi A5 එකේ ocean blue කියන smartphone එකට. ඉතින් කොහොමවත් color එක එක එකට වෙනස් වෙනවා. ඉතින් කොහොමද මම හිතන්නේ මට නම් අතරම ලස්සනම color එක සහ හොඳම design එක තියෙන මෙන්න මේ smartphone එකේ මෙන්න මේ price range එකේ. ඉතින් අතරම flagship level එකේ smartphone එක උනත් මෙතන ලස්සන design එකක් බලන්න හම්බෙන්නේ නැහැ. මේක අතරම පට්ටම ලස්සනයි. මට නම් අතර ගත්ත ගමන් පට්ටම ලස්සන design එකක් බලන්න පුළුවන් වුණා. ඒ කියන්නේ එහෙනම ලස්සනයි මේකේ back එක. ඉතින් මේකේ ඔයාලට මේ back එක දැක්කම තේරෙනවා ඇති glass වගේ look එකක් තියෙනවා. හැබැයි මේ glass නෙමෙයි, ඒ කියන්නේ පිටින් බලන කෙනෙක්ට අතරම glass වගේ පේනකොට මේක බලන්න පුළුවන් නේ plastic එක. ඉතින් අතර ගත්තාම තමයි ඒක තේරෙන්නේ. නැත්නම් ඔයාලට මේක පිටින් බැලුවම අනිවාර්යයෙන්ම තේරෙන්නේ ඔයාලට මේක glass එකක් කියලාමයි. ඉතින් ඔයාලට පේනද මේ camera design එකත් පට්ටම ලස්සනයි. ඉතින් ඒ කියන්නේ පිටිපස්සෙන් බැලුවම ඇත්තටම අර flagship level smartphone එකක් වගේම තමයි තේරෙන්නේ. ඒ කියන්නේ camera එක ගත්තත් ඔයාලට පේන්නේ නැති මෙහෙම නිකන් හරවනකොට අමුතු විදියට නිකන් කැරගෙන වගේ අමුතු scene එකක් තියෙනවා නිකන් දිලිසි. ඉතින් එහෙම ලස්සනයි camera design එකත්. ඉතින් වටේට silver frame එකක් ගිහිල්ලා තියෙනවා. ඇත්තටම design එක නම් ඇත්තටම පට්ටම ලස්සනයි මේ smartphone එකේ back එකෙන් බලද්දී. ඉතින් මේකේ buttons and ports ගැන කතා කරද්දී ඔයාලා දකුණු පැත්තෙන් බලා ගන්න පුළුවන් මේ විදිහට power button එක සහ volume up down button එක. ඉතින් මේකේ fingerprint sensor එකක් බලා ගන්න පුළුවන් නේ power button එකේම. ඉතින් ඔයාලට පේනවා ඇති ඇත්තටම ගොඩක්ම speed, ඒ කියන්නේ තිබ්බ ගමන් unlock වෙන විදිහේ fingerprint sensor එකක් තියෙන. ඒ කියන්නේ පට්ටම speed බලා ගන්න පුළුවන්. ඉතින් කොහොම හරි ඊට පස්සේ ඔයාලට බලන්න පුළුවන් උඩින් තියෙන අපිට මේකට ආවිලා තියෙන speaker එකයි. ඊට පස්සේ වම් පැත්තෙන් අපිට බලා ගන්න පුළුවන් මේකට ආවිලා තියෙන SIM card slot එක. ඉතින් මේකට අපිට nano SIM දෙකක් දාන්න පුළුවන්. කොහොම හරි ඔයාලා වම් පැත්තෙන් තමයි මේ විදිහට SIM card slot එක බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඊට පස්සේ යටින් බලා ගන්න පුළුවන් අපිට මේකේ type C port එක මැදින් තියෙනවා. ඊට පස්සේ වම් පැත්තෙන් ඔයාලා බලා ගන්න පුළුවන් මේ විදිහට 3.5mm headphone jack එක තියෙනවා. ඉතින් ඊට පස්සේ ඔයාලා දකුණු පැත්තෙන් බලන්න පුළුවන් මේකට ආවිලා තියෙන microphone එක තියෙනවා. ඉතින් ඔන්න ඔය දේවල් ටික තමයි මෙන්න මේ smartphone එකේ වටේට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේක ඔක්කොම metal නෙමෙයි. ඉතින් මේක සම්පූර්ණ plastic තමයි design එක බලා ගන්න පුළුවන් වෙන්නේ. back එක ගත්තා plastic, වටේ ගත්තා plastic. ඉතින් කොහොම හරි හොඳ design එකක් තියෙනවා. ඒ කියන්නේ price එකට අතරම මේ වගේ smartphone එකකට දෙන්න බැරි design එකක් Redmi ලා දීලා තියෙනවා. ඇත්තටම පට්ටම ලස්සන design එකක් තමයි මෙන්න මේ Redmi A5 එකට ඇවිල්ලා තියෙන්නේ. ඉතින් දැන් අපි මේ smartphone එකේ display එක ගැන කතා කරමු. ඉතින් මම මේ phone එක අතර ගත්තින් මට දැනුණා මේ phone එකේ තියෙන display එක ඇත්තටම ගොඩක් ලොකු display එකක්. ඒ කියන්නේ සාමාන්‍යයෙන් මේ price range එකේ හම්බෙන්නේ නැති ගොඩක් ලොකු display එකක් අපිට මේ smartphone එකේ බලා ගන්න පුළුවන්. ඉතින් size එක ගත්තොත් අඟල් 6.8ක ප්‍රමාණයක් අපිට මේ display එක බලා ගන්න පුළුවන්. ඉතින් මේක Hz 120ක IPS LCD display එකක්. brightness level එක ගත්තොත් nits 450ක් වගේ ප්‍රමාණයක් තමයි බලා ගන්න පුළුවන්. ඉතින් ඔයාලා මම මේ video footage පෙන්නන්න මම අවුව වෙලාවක මේක brightness උඩින් වැඩි කරලා පෙන්නනවා. ඉතින් එතකොට ඔයාලට තේරෙයි
නෙවෙයි සාමාන්‍ය හොඳ brightness level එකක් තියෙන. කියන්නේ මම හොඳම කියන්නේ හැබැයි වට normally price එකට බඳගත්තා නම් හොඳ brightness level එකක් මෙයාලා මේ display එකට දීලා තියෙනවා. ඉතින් hertz 120ක් තියෙන හින්දා ඔයාලා smooth ගතියට cheese වගේ experience එකක් ගන්න පුළුවන් OS එකේ. ඉතින් resolution එක ගත්තොත් එහෙම මේකේ 720 1640ක resolution එකක් තමයි බලන්න පුළුවන්. ඉතින් ලොකු resolution එකක් නෑ. හින්දා ගොඩක් හොඳ details බලාපොරොත්තු වෙන්න බෑ. හැබැයි ඉතින් normally අපිට දැනට තියෙන සාමාන්‍ය video එකක් film එකක් මේකේ බලා ගන්න පුළුවන්. ඉතින් display ගැන කතා කරොත් ඉතින් සාමාන්‍ය ගාලා 6.8ක display එකක් දීලා තියෙන හින්දා අපිට ටිකක් ලොකුවට මේකේ film එකක් වුණොත් බලන්න පුළුවන්. ඉතින් screen to body ratio එක මේකේ 84.1ක් බලා ගන්න පුළුවන් 100ට. ඉතින් ඒකත් එක්ක මම හිතනවා ඇත්තටම ගොඩක් හොඳයි කියලා. ඉතින් ඒක screen to body ratio එක 84.1 ගානක් කියලා තියෙන. ඇත්තටම මේකේ චින්න එක ගොඩක්ම ලොකුයි. ඉතින් bezels ගත්තොත් වටේ තියෙන සාමාන්‍යයෙන් දෙපැත්තෙන් ගිහලා තියෙන එක සමානයි. කොහොමද දෙපැත්ත එක සමාන තමයි යන්නේ. ඉතින් මේකේ උඩ ගත්තොත් එහෙම ඇත්තටම water drop notch එකක් තමයි බලන්න පුළුවන්. ඉතින් ඒ හින්දා අර ටිකක් උඩ bezels ටිකක් ලොකු වෙලා බලා ගන්න පුළුවන්. ඉතින් කොහොමවත් යට චින්න එක නම් ගොඩක්ම මහතයි. ඇත්තටම water point පේන video footage වල ගොඩක්ම ලොකුට බලා ගන්න පුළුවන්. ඉතින් ඒකයි screen to body ratio එක 84.1 ගානක් වගේ ටිකක් අඩු වෙලා තියෙන්නේ. ඉතින් කොහොමවත් මේ price range එකට කිසිම අවුලක් නැහැ. මොකද ලොකු display එකක් බලා ගන්න පුළුවන්. අර flagship level එකේ experience එකක් වගේ ගන්න පුළුවන් display එක මේකේ කොහොමවත් ඔයාලට බලා ගන්න හැම නෑ. ඉතින් කොහොමද මේ price range එකට flagship level experience එක බලාපොරොත්තු වෙන්න තිබා. ඉතින් price එකට අදගත්තන හොඳ display එකක් මෙයාලා කොහොම හරි මේ phone එකට දීලා තියෙනවා. ඉතින් මේක කැමරා ගැන කතා කරොත් අපිට මේකේ back එක වල බලන්න පුළුවන් dual camera setup එකක් තියෙනවා. ඉතින් මේක 32 megapixel dual camera setup එක. ඉතින් මේකේ f2.0 aperture එකක් තියෙන 32 megapixel camera එකක් තමයි back එකේ බලන්න පුළුවන් ඉන්නේ. ඉතින් selfie camera ගත්තොත් එහෙම ඒකත් f2.0 aperture එකක් තියෙන 8 megapixel camera එක. ඉතින් කොහොමවත් back එකේ back camera එකෙන් අපිට HDR video record කරන්න පුළුවන්. ඒ කියන්නේ 1080p 30 fps වලින් record කරන්න පුළුවන් back camera එකෙන්. ඉතින් selfie camera එකනොත් වෙනසක් නැහැ. 1080p 30 fps වලින් record කරන්න පුළුවන්. ඉතින් back camera එකේ LED flashlight එක තියෙනවා. ඉතින් selfie camera එකට LED flashlight එක වෙලා නැහැ. display එක තමයි සුදු පාට flashlight එක බලා ගන්න පුළුවන් ඉන්නේ. ඉතින් කැමරාව ගැන කතා කරොත් එහෙම ඇත්තටම අර ලොකුවට සෑහීමකටපත් වෙන්න බෑ. සාමාන්‍ය normal camera එක බලන්න පුළුවන්. ඒ කියන්නේ ලොකු details බලා ගන්න හම්බෙන්නේ නැහැ. video quality එකත් සාමාන්‍යයෙන් හොඳම කියන්නත් බෑ. normal හොඳ කැමරාවක් තියෙනවා. ඉතින් ඒ කියන්නේ මම කියන්නේ මේ price range එකට මම කියන්නේ 40000 30000 කියන price range එකේ තියෙන සාමාන්‍ය හොඳ කැමරාවක් මේක බලා ගන්න පුළුවන්. හැබැයි මේ price range එකේ මීට වඩා හොඳ කැමරාවක් තියෙන phones තියෙන ඕන තරම් Infinix වගේ තියෙනවා. ඉතින් ඒ හින්දා මම කියන්නේ මේකේ තියෙන හොඳම කැමරාව කියලා. ඉතින් දැන් අපි smartphone එකේ performance ගැන කතා කරලෙමු. ඉතින් මට මේ smartphone එක දවසක් වගේ කාලයක් තමයි පාවිච්චි කරන්න පුළුවන් වුණේ. ඉතින් ඒ හින්දා මට මේකේ performance ගැන හරියටම 100%ක්ම ඔයාලට තහවුරු කරලා කියන්න බෑ. ඉතින් කොහොමවත් මම මේක පාවිච්චි කරද්දී මට දැනෙච්ච විදිහේ ඒ වගේ දේවල් ඔයාලා කියන්න පුළුවන්. ඉතින් මේක මට පාවිච්චි කරද්දී නම් කිසිම lag එකක් බලා ගන්න හම්බුනේ නැහැ මේ ෆෝන් එකේ දවස ඇතුළතදී. ඒ කියන්නේ කොහොමත් ස්මාර්ට්ෆෝන් එක අලුතෙන් ගත්තාම ගොඩක් ස්මූත් එකේ ගොඩක් හොඳට වැඩ කරනවා. ඉතින් ටික කාලයක් ගියාට පස්සේ තමයි ස්ලෝ වෙන්න ගන්න, lag වෙන්න ගන්න ඔය වගේ දේවල් එන්නේ. ඉතින් කොහොමවත් මට මේක ගත්ත දවසේ නම් කිසිම lag එකක් බලා ගන්න හම්බුනේ නැහැ. app එකම open කරද්දිත් හොඳට open වෙනවා. ඒ කියන්නේ කිසිම lag එකක් නැහැ. ඉක්මනට open වෙනවා. ඉතින් ඊළඟට කතාවරත් video edit කරන්න, game play කරන්න වගේ මට මේක බැරුණා. ඉතින් කොහොමවත් මම හිතනවා මේකේ තියෙන chipset එක Unisoc T7250 chipset එකකින් ඉඳලා සාමාන්‍ය තරමේ හොඳ game එක play කරලා video එක edit කරලා ඔයාලට පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් කොහොමවත් හරියටම කියන්න බෑ. මම හිතන්නේ කියන්නේ video edit කරලා lag වෙන බලන්න පුළුවන්. ඒ කියන්නේ හොඳම chipset එක නෙවෙයි මේක කොහොමද. ඉතින් ඒ හින්දා ඔයාලට අර සාමාන්‍ය price එකට වුණා chipset එක මේක ලැබෙලා තියෙන හින්දා ඔයාලට Play Store එකේ තියෙන සාමාන්‍ය game එක play කරලා ඊට පස්සේ video සාමාන්‍ය විදිහට edit කරලා ඔයාලට මේක පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මේ chipset එක 12 nanometer chipset එකක්. ඒ වගේ මේක octa core processor එකක් බලා ගන්න පුළුවන් එන්නේ. ඉතින් chipset එක ගැන කතා කරත් ඔන්න ඔයගේ දේවල් ටිකක් තමයි තියෙන්නේ. ඉතින් ඔයාලට මේ price එකට වුණා chipset එක මේ smartphone එකේ බලා ගන්න පුළුවන්. ඉතින් මේක OS එක ගත්තොත් Android 15 Go edition එක බලා ගන්න පුළුවන් එන්නේ. ඒ කියන්නේ ඉතින් මෙයාලා පොරොන්දු වෙලා තියෙනවා මේකට මේජ් අප්ඩේට් දෙකක් දෙනවා කියලා. ඉතින් මම මේකේ දවසක් පාවිච්චි කරේ 4GB සහ 128GB variant එක. ඒ කියන්නේ RAM එක 4GB සහ ROM එක 128GB. ඉතින් ඒ ස්මාර්ට්ෆෝන් එක මට කිසිම lag එකක් බලා ගන්න මුන්නේ නැහැ. හොඳට මටත් performance බලා ගන්න පුළුවන් වුණා ඒ දවස් ඇතුළතදී. ඉතින් මේක දැනට පාවිච්චි කරන කවුරු ඉන්නවනම් කාට හරි දැනගන්න අනිවාර්යෙන් පල්ලෙක comment section එකේ comment කරන්න ඔයාගේ දැන් තත්ත්වය කොහොමද කියලා ඔයාගේ ස්මාර්ට්ෆෝන් එකේ. ඉතින් මම හිතන්නේ මේ price එකට වත් හොඳ performance බලා ගන්න පුළුවන් හොඳ ස්මාර්ට්ෆෝන් එක තමයි මේ ස්මාර්ට්ෆෝන් එක. ඉතින් හොඳ chipset එකක් දීලා තියෙනවා. ඉතින් OS එකත් Android 15 Go edition එකකින් ඉන්නවාට සාමාන්‍ය හොඳ smoothness එක ඔයාලට මේ ස්මාර්ට්ෆෝන් එක පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මේ ස්මාර්ට්ෆෝන් එකේ බැටරි ගැන කතා කරොත් අපිට මේකේ milliampere 5200ක බැටරියක් බලා ගන්න පුළුවන්. ඉතින් මේක ලොකු බැටරියක් නෙමෙයි. මොකද මේ price range එක යන දැනට තියෙන හැම ස්මාර්ට්ෆෝන් එකකම වගේ ඉන්නේ මෙන්න මේ milliampere 5200 මොනවා ගණන් වල බැටරි. ඉතින් මම හිතනවා හින්දා ඔයාලට මේ ස්මාර්ට්ෆෝන් එකට සාමාන්‍ය හොඳ බැටරියක් ලැබිලා තියෙනවා. ඉතින් ඇත්තටම බැටරි ගැන කතා කරොත් ඇත්තට මේ ස්මාර්ට්ෆෝන් එකේ මෙන්න මේ milliampere 5200 පාවිච්චි කරනවා ගොඩක් මාඩුයි. ඒ කියන්නේ ඔයාලට ගොඩක්
ලොකු බැටරියක් මේක බලා ගන්න පුළුවන්. ඒ කියන්නේ මම කියන්නේ බැටරි කැපැසිටි එක මේ බැටරිය ගොඩක් පාවිච්චි කරනවලු. ඒ කියන්නේ බැටරි එකේ හෙල්ත් එක ගොඩක් හොඳයි. ඔයාලට දවසක් අනිවාර්යයෙන්ම හොඳට මැද ගන්න පුළුවන් කිසිම ප්‍රශ්න නැතුව මෙන්න මේ ස්මාර්ට්ෆෝන් එකේ. ඉතින් විශේෂයෙන්ම කියනවනේ මේකේ බැටරි ගත්තොත් මම දැන් පාවිච්චි කරන Infinix Hot 60 Pro එකටත් වඩා ගොඩක් හොඳ බැටරි හෙල්ත් එකක් මට මේ ස්මාර්ට්ෆෝන් එක බලා ගන්න පුළුවන් වුණා. ඉතින් අත්‍තරම කිව්වොත් එහෙනම් මේ ප්‍රයිස් එකට හොඳ බැටරියක් තියෙන. ඉතින් ඔයාලට අනිවාර්යයෙන්ම ෂුවර් ෂොට් දවසක් ඇද ගන්න පුළුවන් කිසිම ප්‍රශ්නයක් නැතුව. ඉතින් මේ මිලියම්පියර් 5200 බැටරිය ඔයාලට 15 watt වලින් charge කරන්න පුළුවන්. ඉතින් wired charger විතරයි support කරන්නේ. wireless support කරන්නේ. ඉතින් ඔය වගේ දෙයක් තමයි බැටරි ගැන කතා කරන්න තියෙන්නේ. ඉතින් බැටරි ගැන ඇත්තටම කිසිම දෙයක් නැහැ. මේ ස්මාර්ට්ෆෝන් එක ගන්නවා නම් ගන්න. බැටරි ගැන කිසිම දෙයකට බය වෙන්න එපා. සුපිරි බැටරියක් මේ ස්මාර්ට්ෆෝන් එකේ බලා ගන්න පුළුවන්. ඉතින් මම හිතනවා ඔයාලට අද වීඩියෝ ගොඩක් වැදගත් වෙන්න ඇති කියලා. ඉතින් මේ ප්‍රයිස් රේන්ජ් එක ගැන ගොඩක් හොඳ ස්මාර්ට්ෆෝන් එකක් වුණා. මම හිතනවා ඔයාලට මෙන්න මේ Redmi A05 ස්මාර්ට්ෆෝන් එක ගොඩක් වැදගත් වෙයි කියලා. ඉතින් ඇත්තටම රෙකමන්ඩ් කරන්න පුළුවන් සුපර් ස්මාර්ට්ෆෝන් එක. මොකද Redmi ලාගේ ගොඩක් හොඳ performance තියෙනවා හැම ෆෝන් එකකම වගේම. ඉතින් මේ ස්මාර්ට්ෆෝන් එකේ කැමරාව චුට්ටක් අඩු වුණාට ඔයාලට ඉතුරු හැම දෙයක්ම ගොඩක් හොඳට බලා ගන්න පුළුවන්. ඉතින් බැටරි ලයිෆ් එකේම ගොඩක් හොඳයි. සුපිරියම තියෙනවා මෙන්න මේ Redmi A5 එක. ඉතින් වීඩියෝ හොඳයි නම් අනිවාර්යයෙන්ම ඔයාලට හිතන දේ පල්ලා කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාන්න. ඉතින් වීඩියෝ ලයික් එකක් දාන්න යාළුවෝට බලන්න ෂෙයා කරන්න කියලා මතක් කරනවා. එහෙනම් තාත්තලා වෙනවකම් සුබ දවසක්.